හයි ඉතින් ඔයගලන්ට කොහොමද බං අද ඔයගලන්ට ගෙනාවේ බස් ගේම් එක. මේ බස් ගේම් එක ඇත්තම කිව්වොත් ඩ්‍රයිවිං සිමුලේටර් එකට වඩා ටිකක් වෙනස්. මේක සිංහලෙන් හඬකවලා තියෙනවා මේ මැප් තියෙනවා. අපි මේ මැප් දෙකෙන් ගහමු ගන්න මේකේ නම SL බස් 3D කියලා ගහලා තියෙනවා. වෙලාවකට එන්න තියෙන්නේ එහෙම ටවුල නැමක එනවා. දැන් ඕගලන්ට තියෙන්නේ කැමති මැප් එකක් තෝරගෙන ගහන්න. දැන්ට මම මේ පළවෙනි මැප් එක ගහනවා. මම මේකේ ටිකක් ගහලා තියෙන්නේ. දැන් මේක අපිට සෙල් ගහන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ පළවෙනි එකේදී සල්ලි නාස්ති කරන්න එපා. හරි. නේ මෙහෙම අපේ බස් එක තියෙන්නේ. ඒක නුවර කිව්වට නිකන් නුවරම නෙමෙයි වගේනේ. මේ මොකද්ද මට අමාරු හිස්ටරි හරන එක මම හිස්ටරි වීල් එක දාගන්නවා. දැන් අපි යන් ස්ටාර්ට් කරලා මේක වැඩේ කියන්නේ මේක විශේෂත්වයක් තියෙනවා. නැත්තම් බස් එකක වගේ රේඩියෝ එකක් තියෙනවා. ඉන්න මම රේඩියෝ එක දාන්නම් ඊට කලින් මට ඔයගලන්ට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මේක නිකන් සිංහලෙන් කඩ කරලා ඔය කොන්දොස්තර කියන දේවල් ඒගොල්ලෝ ඒක මේකෙන් කියනවා. මම ඔයගලන්ට ඒක කැහුවට පස්සේ රේඩියෝ එක දාන්න. අන්න අතන අපි පැසෙන්ජර්ස්ලා ගන්න ඕනේ. මේකේ වැඩි එක්සලරේටර් මේ පැඩල් එක දාන්න එපා. මොකද මේකේ තෙල් එක ටක් ගාලා ඉවර වෙනවා. ඒකේ මේක බ්‍රේක් උත් අඩුයි. අපිට ඉතින් මේක අප්ඩේට් කරගන්න පුළුවන්. මේ කොහොමද කියලා දන්නේ. මේක වාහනයක හැප්පුණාම පොඩි දෙයක් කියනවා. මම ඒක වෙන වෙලාවක පෙන්නන්නම්. දැන්ට මගේ වීඩියෝ 3 දාලා තියෙනවා. ඔයගොල්ලෝ තාම ලයික් කරලා නැහැනේ. මොකක්ද අනේ ලයික් කරන්නකෝ. හරි දැන් ඒක කී ඉන්න වෙලාවනේ අම්බෝ තව පොඩ්ඩෙන් වංග වෙන තෙල ප්‍රපාදයකට ලක් වෙනවා. හරි මම ඔයගලන්ට වාහනයක හැප්පිලාම පෙන්නන්න මේ කියන්නේ. නැත්නම් ඉතින් අරක නිකන් එක කියනකන් ඉන්න වෙලාවක් නෑ. ඔයගලන්ට ඇහුණා නේද ඉස්සරහා බයිනවා. ඔයගේ සිංහලෙන් හඬ කවලා තියෙනවා. උඹලා මේ හැප්පුණාම කියන්නේ. අයියෝ හැප්පුන්නේ ඊළඟට වාහනේ ඉන්නේ. එතකොට මම පෙන්නන්නම් මොකද්ද ඒකේ කියන්නේ. ඒක නම් මාර විහිළු එකක් මේ දාගෙන මේ මැප් එක එහෙම ග්ලිච් වෙනවා. එහෙමකට ගණන් ගන්න එපා. අර අන්න වාහනයක් යනවා. මම දැන් හැප්පිලා පෙන්නන්න. අයියෝ ගියා. හරි එහෙනම් අපි වාහනයක් වෙනකන් ඉන්නද මොකද කාලය මදි අපිට දැන්. හරි ඔයගොල්ලන්ට යද්දි දැන් මෙතෙන් අනිවාර්යෙන් තෙල් ගහ ගන්න ඕන. අර තෙල් බාගෙට වගේ තියෙන්නේ. මාරු අරන් එන්න බෑයි. එහෙනම් මාරු අරන් එන්න බෑ. ඔන්න එහෙම කියනවා. ඔන්න මෙතන ගෑස් ස්ටේෂන් එකක් තියෙනවා. අපි ඉතින් දැන් ගමු. එතන පොඩ්ඩක් ඉන්න වාහනයක් අන්න නේන වාහනේ. ඔන්න මම පෙන්නන්න. ඔන් අහකන්න සද්ද වැඩි කරගන්න ඕන. අයියෝ හැප්පුවා නේද? කොහමද ඒක? එහෙම හැබැයි chances තුනේ තියෙන හැප්පෙන්න බෑ තව පාර. ඔන්න ඔකත් ප්‍රශ්නේ. අයිත තුන් පාර කැපුණත් ඉතින් වැඩි හම්බෙන්නේ. දැන් තෙල් ටිකක් ගහගෙන අපි යන්. ඔය මේ මැද ඉන්න මල්ලි පොඩ්ඩක් පිටිපස්සට යන්න. එහෙම නේද? එහෙනම් මැද ඉන්න මල්ලි පිටිපස්සට යන්න. හරි දැන් මම ඔයගලන්ට රේඩියෝ එක දාලා පෙන්නන්න යන්නේ. තියෙනවා මගේ හිත කායි කෙනෙක්. දෙන්න. මේක නම් මොරු බස් එක. මේක සාමාන්‍ය බස් එකක් අතර රේඩියෝ එකක් කොහොමද? දැන් ප්‍රථම වතාවට තමයි ලංකාවේ වීඩියෝ එකක වෙන මෙහෙම බස් ගේන එකකින් දාලා තියෙන්නේ සින්දුව.
දැන් අපි රාතන පැසෙන්ජර් කෙනෙක් ඔයගලන්ට ගන්න බැරි වුණා නම් කලින් තිබ්බ මොකද මේ චකබවරගේ කරගෙන යන්නේ එම්ම එකෙනෙක් ඉන්න දැක්ක මෙන්න මේ පැසෙන්ජර්ස් කලෙක්ට් කරන ඒගොල්ලෝ ටක් ගාලා එනවා. හරි එහෙනම් දැන් මට අපිට වීඩියෝ එකට අවසන් කරන්න ට්‍රිප් එකට අවසන් කරන්න මේ වීඩියෝ එකට නම් වීඩියෝ කරන්නේ මේකට නම් ගොඩක් කට්ටිය එහෙම කැමති ගොඩක් කට්ටිය විතර ඉන්නවා මාත් කැමති. හැබැයි අර ඇතුලෙන් ඉන්න එක නම් ඊටත් වඩා හොඳයි. ගතයින් අපි තාවේ මේක හරියට පාක් කරන්නත් ඕනේ දැන්. අර ඩ්‍රයිවිං සිමුලේටර් වගේ යන්තම් ගෑවුනට නෙමෙයි. හැබැයි මම ඒකට කැමති ඩ්‍රයිවිං සිමුලේටර් එකට මේකට වඩා. ඒ කියලා නම් ඔයගොල්ලෝ අහන්න එපා. හරි ඔන්න 2 stars සම්බුනේ. කොහෙන්ද ඕන අය මේ ගහන්න පුළුවන්. හරි එහෙනම් නම්පාර කරගෙන යගල්ලා කඩේට කැරණිය කොටුව